සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම. සතුට කියන්නේ මනුෂ්‍යයාගේ හිත තුළ ඇතිවන සැනසීම, තෘප්තිය සහ ආනන්දය කියලා කියන්න පුළුවන්. එය බාහිර දේවල්, මුදල් ජයග්‍රහණ සම්බන්ධතාවලින් ලැබෙන්නත් පුළුවන්. නැත්තම් සැබෑ සතුට බොහෝ විට අභ්‍යන්තර මනෝභාවය වෙන්නත් පුළුවනි. සතුට ගැන සරලවම කියනවා නම් අපි කැමති දෙයක් අපට ලැබුණු විට හිතේ ඇතිවන සතුටට. අපේ ජීවිතයට අරමුණක් සහ වටිනාකමක් තියෙනවා කියන විට හිතේ ඇතුලේ ගැඹුරින්ම ඇතිවන සතුට. තවද අන් අයට උදව් උපකාර කරන විට හදවතේ ඇතිවන සතුට සේම අපි අපව කෙනෙකුට අගය කරන විට සහ පිළිගන්නා විට දිගුකාලීනව හිතේ ඇතිවන සතුට ජීවිත කාලයේම විඳිය හැකි සතුටකි. මෙලෙසින් බුදුදහම සතුට ගැන විස්තරයක් කරයි. සතුට කියන්නේ తాවකාලික වින්දනයක් නොවේ. ලෝභය, දේශය, මෝහය දුරු කිරීමෙන් අඩු කිරීමෙන් ඇතිවන සිතේ නිදහස තමයි උතුම්ම සතුට. සතුට කියන්නේ Tamanට තිබෙන දේ ප්‍රමාණවත් කියා හිතට දැනෙන සතුට උතුම් සතුටයි.